එතකොට අද දවසේ මම මුලින්ම කතා කරන්නම් ඒ හීනය මොකක්ද කියලා. හීනය තමයි දැන් සති දෙකකට පමණ පෙර දැකපු හීනයක්. එතනදී මම ඇතුළු පිරිසක් බස් එකක ගමන් කරනවා. බස් එකක යනවා. බස් එක යනකොට එකපාරට මම ඉස්සරහින් මම ඉස්සරහින් හිටපු පුද්ගලයෙක් එකපාරට ජනේලෙන් වැටෙනවා කියන්නේ මේක සාමාන්‍යයෙන් හිතා ගන්න බැරි දෙයක්. මොකද මිනිස්සෙක් ජනේලෙකින් වැටෙන්නේ නැහැනේ. මිනිස්සෙක් ජනේලෙකින් වැටෙන්නේ නැහැ එකක්. අනිත් දේ තමයි ඒක වැටෙන්නේ සාමාන්‍ය මිනිස්සෙක් වැටෙන විදිහට නෙවෙයි. හරියට කොළයක් හුලකට ගියා වගේ අර ගාලා යනවා. ඒක මේ හරි වේගෙන් හරි ඒ කියන්නේ තප්පරෙන් ඒක නැති වෙලා යනවා. හුලකට කොළයක් නිකන් අර හයිය සාමාන්‍ය වේගයකින් යන බස් එකක කොළයක් අලපම් කොළේ ටක් ගාලා ජනේලෙන් එළියට යනවා වගේ එහෙම තමයි මේ මිනිස්සයා වැටෙන්නේ. එතකොට වැටුණාට පස්සේ මෙතන ඉන්න මේ බස් එක ඇතුලේ ඉන්න පිරිස හැමෝම කතා වෙනවා. එයාට මොකක්ද උනේ? එයා කොහොමද වැටුනේ? එයා හිතා ගන්න බැරි විදිහටනේ දැන් මේ මිනිස්සයා වැටෙන්නේ. ඒ නිසා හැමෝම එක්ක ඇතුලේ ඉන්න පිරිස ඔක්කොම කතා වෙනවා. අහනවා එයාට මොකක්ද උනේ? අයියා කොහොමද වැටුනේ කියලා. ඉතින් හැබැයි ඒ කවුරුත් දන්නේ නැහැ එයා වැටෙන්න හේතුව මොකක්ද? එයා වැටුනේ ඇයි? එයා කොහොමද වැටුනේ? කිසි දෙයක් මේ බස් එක ඇතුලේ ඉන්න කිසිම මිනිසෙක් දන්නේ නැහැ. ඊට පස්සේ මේ බස් එකේ ඇතුලේ ඉන්න මිනිස්සු ටික හැමෝම කතා වෙනවා. අපි ආපහු හරවගෙන ගිහිල්ලා දැන් මේ මිනිස්සයා පවුනේ දැන් වැටිච්ච මිනිස්සයා පවුනේ අපි ගිහිල්ලා මේ මිනිස්සයව ආපහු බස් එකට දාගමු. දැන් වැටිච්ච මිනිස්සයා මොකද දන්නේ නැහැ කියලා බස් එකේ මිනිස්සු හැමෝම කතා වෙලා අපි හිතනවා නෑ අපි ආපහු යන්න ඕන එක තමයි නිවැරදි දේ. අපි ආපහු ගිහිල්ලා අපි හරවගෙන ගිහිල්ලා අපි මේ මිනිස්සයව නැවත ගමු කියලා. එහෙම කියලා අපි නැවත හරවනවා. මේ බස් එක නැවත අපි හරවනවා. මේ යන මාර්ගයෙන් ආපහු හරවනවා. හරවනකොට හරවද්දිම හරවලා නවත්තපු ගම මන් දකිනවා ඒ කියන්නේ පේන්නනවා කිලෝමීටර කියන්නේ දුර ප්‍රමාණයක් එක දිග පාරක්. ඒ පාරේ කෙළවරේ මේ මිනිස්සයා ඉන්නවා. මේ මිනිස්සයාත් එක්ක මේ මිනිස්සයා විතරක් නෙවෙයි තව පිරිසක් මේ මිනිස්සයාත් එක්ක ඉන්නවා. හැබැයි මේ පිරිස මිනිස්සු නෙමෙයි. ඔයගොල්ලෝ ගොඩක් දන්නවා ඇති සොම්බි ෆිල්ම්ස් තියෙන්නේ. අනේ සොම්බි ෆිල්ම්ස් වල ඉන්න මිනිස්සු වගේ. නොදන්න කට්ටිය වෙනුවෙන් කියන්නේ සොම්බි මිනිස්සු කියලා කියන්නේ මේ මිනිසුන්ට වෛරස් එකක් නිසා. ඒ කියන්නේ ෆිල්ම් සීරීස් එකක් තියෙනවා. ගොඩ ෆිල්ම්ස් තියෙනවා මේක ගැන. මේ මිනිසුන්ට වෛරස් එකක් හැදිලා මේ මිනිස්සු විකෘති වෙනවා. මේ මිනිස්සුගේ මානසික මට්ටම විකෘති වෙනවා. මේ මිනිස්සු බලාගෙන ඉන්නේ තව මිනිස්සෙක්ව ගිහිල්ලා හපලා මරන්න. අර ලේ පෙරාගෙන එහෙම ඉන්න පිරිසක් තමයි මේ සොම්බි මිනිස්සු කියන්නේ. ඉතින් දැන් ඒ දැකපු හීනය තුල ඒ මිනිස්සයා පසුපසින් පිටුපසින් ඉන්නේ ඒ සෙනග අන්නේ සොම්බි මිනිස්සු වගේ. එතකොට ඒක දැක්ක ගමන්ම ඒ යම්තාක් දුරින් තමයි මිනිස්සු ඉන්නේ. එතකොට ඒක දැක්ක ගමන්ම කියනවා මේ අපි බස් එක හරවමු. කියනවා බස් එක දැම්ම හරවමු. අපි දැම්ම මේ බස් එක හරවමු කියලා. මොකද අපි එතන දකිනවා ඒ කොනට ගියොත් ඒගොල්ලෝ අපිව අල්ලගෙන කනවා. ඒ නිසා අපි දැම්ම බස් එක හරවමු කියනවා. ඉතින් එහෙම කිව්වට පස්සේ බස් එක හරවනවා. හරවන්න බලද්දී ඒක හරවන්න හරිම අමාරු පටු පාරක්. කොච්චර පටුද කියලා ඔයගොල්ලෝ දැකලා ඇති. කොච්චර පටුද කියනවනම් අර එක පැත්තට විතරක් වාහනේ යන්න පුළුවන් පාරක්. අන්න ඒ වගේ පාරක තමයි දැන් අපි හරවලා නවත්තගෙන ඉන්නේ. ඒතකොට මේ පාරේ බස් එකක් හරවන්න ලේසි නැහැ. හරවන්න අමාරුයි. හරවනවා නම් ඒ කියන්නේ ඒ කරන්න බැරි තරම් අමාරු දෙයක්. උස්සලා අනිත් පැත්තට තිබ්බොත් වගේ එකක් තමයි තියෙන්නේ සිටුේෂන් එකේ හැටියට. හැබැයි නමුත් ඒ වෙලාවේ ඒ බස් එක ආපහු හරවනවා. ඒ පාරේ පටු මාර්ගය තුල බස් එක ආපහු තිබ්බ පාරට හරවනවා. හරවලා ආපහු කෙලින්ම U-turn එකම ගහන්න ඕනේ. ඉතින් U-turn එකම ගන්නවා මේ බස් එක. ඉතින් U-turn එක ගත්ත ගමන්ම එතන ඉන්න මිනිස්සු, ඒක ඇතුලේ ඉන්න මිනිස්සු හැමෝම කතා වෙනවා. මේක නම් කරේ මේ රියදුරුගේ තිබ්බ දක්ෂතාවය නිසාම තමයි. එහෙම නැත්නම් මේ ඩ්‍රයිවර්ගේ ටැලන්ට් එක නිසාම තමයි මේ බස් එක අනිත් පැත්තට හරවන්න පුළුවන් උනේ. නැත්නම් නම් මේක හරවන්න බෑ කියලා. එහෙම කියනවත් එක්ක මේ හීනේ ඉවර වෙනවා. ඉතින් මේ හීනේ ඇතුලේ උන්වහන්සේ අද දවසේදී මේ හීනේ තිබ්බ හැම දෙයක්ම හැම කාරණයක් තුලම උන්වහන්සේ කතා කරන්න යනවා අද දවසේදී සබ්බහවටත් ඔබටත් මටත්. උන්වහන්සේ ගෙන යන්නේ කොහොමද? උන්වහන්සේ ගෙන යනකොට උන්වහන්සේ දේවල් සිද්ධ කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම බලමු මේකෙදී උන්වහන්සේ පෙන්නනවා සබාව ගැන කාරණා වගේම ඔබගේ මගේ ජීවිතය ගැන කාරණා. එතකොට මුලින්ම බලමු මේ හීනය තුල තිබ්බ කරුණ මොනවද? තිබ්බ දේවල් මොනවද කියලා. එහෙම බැලුවොත් අපිට දකින්න පුළුවන්
ඒකේ බස් එකක් තිබ්බා. ඊළඟට තව ඒකේ බස් එකේ හිටිය පිරිසක් හිටියනේ. ඒ පිරිස අපි කියමුකෝ මගියෝ කියලා. ඒතර මගියෝ හිටියා. ඊළඟට ඒ බස් එක ගමන් කරපු පාරක් තිබ්බා. ඊට අමතරව මේ බස් එකේ මිනිස්සෙක් වැටුණා. ඒතර වැටුණු මිනිස්සෙක් හිටියා. ඊළඟට බස් එක හරවලා යනකොට පටු පාරක් හම්බුණා. ඊළඟට තව වැටුණු මිනිස්සයත් එක්ක අර සොම්බි වගේ මිනිස්සුયો නොවන පිරිසක් හිටියා. මනුෂ්‍ය ස්වරූපේ මිනිස්සුયો නොවන පිරිසක් හිටියා. ඔන්න ඔය ටික දෙනා තමයි මේ හීනය තුල හිටියේ. එතකොට උන්වහන්සේ අද දවසේදී පෙන්වන්න යනවා මේ කරුණෝ එකින් එක උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ ඇතුළු ස්වභාව ජීවිතය ගැනට ජීවිතයේ දේවල් වලට සමාන කරනවා. ස්වභාව පැත්තෙන් බලුවොත් උන්වහන්සේ පළවෙනියෙන්ම බස් එක සමාන කරනවා ඔබ මම මේ මොහොතේදී රැඳිලා ඉන්න ඔබ මම ජීවනදායක වචනය ලබා ගන්න මේ දිය උල්පත එහෙම නැත්නම් අපේ ස්වභාව උන්වහන්සේ සමාන කරනවා ඒ හීනය තුල බස් එකට. ඒ වගේම තමයි ඊළඟට උන්වහන්සේ සමාන කරනවා ඒක තුල හිටපු මගියන්ව මේ ස්වභාව තුල ඉන්න ඒ වචනය අහන ඔබව මාව උන්වහන්සේ සමාන කරනවා මේ ස්වභාවින් ඔබව මාව සමාන කරන උන්වහන්සේ මගියන් විදිහට. ඊළඟට මේ පාර මේක ගමන් කරපු පාර උන්වහන්සේ ඒ පාර සමාන කරනවා ඔබව මාව උන්වහන්සේ මේ කිතුණු ජීවිතයේ උන්වහන්සේ අපිව ගෙන යන ධර්මිෂ්ඨ වූත් හරි වූත් නිවැරදි වූත් මාර්ගය උන්වහන්සේ පෙන්නනවා ඒ බස් එක ගමන් කරපු පාර විදිහට. ඊළඟට මේකෙදි වැටුණු මිනිසෙක් හිටියා. මේ වැටුණු මිනිසයා උන්වහන්සේ පෙන්නනවා වැටුණු මිනිසයක් විදිහට උන්වහන්සේ අද දවසේදී පෙන්නනවා ඒ තමයි ඔබ මම ඉන්න මේ සබාව තුළ උන්වහන්සේ අයින් කරන සබාව තුළ නොතිබිය යුතු දේවල් උන්වහන්සේ පෙන්නනවා මේ වැටුණු මිනිසයාට සමාන කළා. ඒ වගේම උන්වහන්සේ දන්නවා මේ සබාව තුළ රැඳෙන්න ඕනේ කවුද? උන්වහන්සේ දන්නවා සබාවෙන් අයින් වෙන්න ඕනේ දේවල් මොනවාද? රැඳෙන්න ඕනේ දේවල් මොනවාද? ඒ සියල්ල උන්වහන්සේ දන්නවා. ඉතින් උන්වහන්සේ ඒ විදිහට සබාවෙන් ඉවත් කරන දේවල් උන්වහන්සේ පෙන්නනවා සබාවේ වැටුණු මිනිහා හා මිනිසයා වැටුණු මිනිසයා හා සමානයි කියලා. ඊළඟට රියදුරුතුමා උන්වහන්සේ සමාන කරන්නේ සබාව ගොඩනගන්න ඕනේ විදිහ, සබාව ගමන් කරන්න ඕනේ විදිහ, සබාවේ ඉන්න ඔබ මාව වර්ධනය කරන්න ඕනේ විදිහ පෙන්නලා දෙන උන්වහන්සේගේ වචනය පෙන්නලා දෙන සබාව යන මාර්ගයට හැම වෙලේම ගොඩක් වෙලාවට උන්වහන්සේ ගයිඩ් කරලා ඔබව මාව නිවැරදි මාර්ගයේ ගමන් කරවන්න සලස්වන උන්වහන්සේගේ දාසයා. එහෙම නැත්නම් සබාවේ ප්‍රධාන පාලකතුමා උන්වහන්සේ පෙන්නනවා සබාව තුල නැත්නම් මේ බස් එකේ රියදුරු විදිහට. එතකොට ඒ වගේම තමයි මේකේ තව පැත්තක් තියෙනවා. ඒ තමයි ඔබගේ මගේ පෞද්ගලික ජීවිතේ. මේ කාරණා උන්වහන්සේ සමාන කරනවා තව දේවල් වලට. සබාවට අමතරව උන්වහන්සේ අපගේ පෞද්ගලික ජීවිතයට අනකොට උන්වහන්සේ කියනවා බස් එක කියලා කියන්නේ උන්වහන්සේ ඔබ මට දුන්න මේ ශරීරය. උන්වහන්සේ ගොඩනගපු, උන්වහන්සේ නිර්මාණය කරපු ඔබගේ මගේ ශරීරය උන්වහන්සේ සමාන කරනවා මේ බස් එකට. ඒ වගේම තමයි බස් එකේ රියදුරුට උන්වහන්සේ සමාන කරනවා ඔබගේ මගේ හරි හෝ නිවැරදි හෝ තීරණ ගන්නා වූ අපේ හදවත, අපේ හිත, අපි පාලනය කළගත යුතු වූ අපේ හිත උන්වහන්සේ සමාන කරගන්නවා රියදුරුට. ඒ වගේම තමයි මේකෙදි වැටුණු මිනිසයා කියලා උන්වහන්සේ පෙන්වන්නේ ඔබගේ මගේ පෞද්ගලික ජීවිතේ අපේ ජීවිතවලින් අයින් කරගත යුතු දේවල් උන්වහන්සේ අපේ ජීවිතෙන් අයින් කරනු ලබන පුද්ගලයන් අයින් කරනු ලබන දේවල් ඒ කියන්නේ අපි යාඥා කරනකොට අපි දන්නවා අපිට ඇවිල්ලා තියෙනවා උන්වහන්සේ අපේ සභාවට දීලා තියෙනවා ඕගොල්ලෝ දන්නවා ඇති කුම්භකාරයා කියලා කියන දේශනාව. ඉතින් ඕගොල්ලෝ අහලා තියෙනවා නම් මතක ඇති. ඉතින් මේකෙදි උන්වහන්සේ පෙන්නලා දුන්නා උන්වහන්සේ අපේ ජීවිතේ ගොඩනගන දෙවියන් වහන්සේ. එතකොට අපේ අඩුතැන් උන්වහන්සේ පුරවනවා, වැඩිතැන් උන්වහන්සේ කපා හරිනවා කියලා. ඉතින් අද දවසේදී උන්වහන්සේ කියනවා මේ විදිහට ඔයාගේ ජීවිතේ අයින් කරන දේවල් වැඩි තැන් අයින් කරනු ලබන දේවල් සමාන කරනවා මේ වැටුණු මිනිසයාට. ඒ වගේම තමයි අඩු තැන්
අපේ ජීවිතයේ තියෙන්න ඕනේ දේවල් උන්වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන්න උන්වහන්සේගේ වචනය දැනගන්න ඕනේ තැන් වචනය දැනගන්න ඕනේ රහස් උන්වහන්සේ පෙන්නනවා හරියට මගියෝ වගේ. ඔයාගේ හිස් වෙලා තියෙන ඉඩ ඔයාගේ බස් එක එහෙම ඔයාගේ බස් එකට එහෙම නැත්නම් ඔයාට එකතු කරන ඒ කරුණු උගාට එකතු කරන ස්වාමින් වහන්සේගේ ස්වර්ගික කාරණා උන්වහන්සේ සමාන කරනවා ඔබගේ මගේ ජීවිතයේ මගියන්ට. ඉතින් එතකොට මෙන්න මේ කාරණා ටික තමයි මේ හීනය තුල තිබ්බ අපි කැරක්ටරිස්ටික්ස් කියලා ගත්තොත් මෙන්න මෙයාලා තමයි හිටියේ කියලා මෙන්න මේ දේවල් ටික උන්වහන්සේ මෙන්න මේ විදිහට සමාන කරනවා සබාවටත් ඔබගේ මගේ පෞද්ගලික ජීවිතයටත්. එතකොට උන්වහන්සේ යන පාර පෙන්නකොට උන්වහන්සේ කියනවා උන්වහන්සේ මේ මාර්ගයේ ඔබව මාව ඇතුළු මේ සබාව රැගෙන යනකොට උන්වහන්සේ මේ මාර්ගෙහි ඉදිරියේ තියෙන මාවත් සමතලා කරනවා. ඒ වගේම ඉදිරියේ තියෙන දොරවල් උන්වහන්සේ විවර කරනවා. අගුළු තියනවා නම් උන්වහන්සේ අගුළු කඩනවා. අපි යාඥා කරනකොට අපි කියනවා උන්වහන්සේ යකඩ අගුළු බිඳ දමන්නා වූ දෙවියන් වහන්සේ අපේ මාවත් සමතලා කරන්නා වූ දෙවියන් වහන්සේ කියලා. ඉතින් උන්වහන්සේ පෙන්නනවා ඔව් ඒ මම තමා. ඒ මම ඔබ මගේ මාර්ගයේ ගමන් කරනවා නම් ඔබ මගේ මාර්ගයේ ඉන්නවා නම් ඔබ මගේ බස් එකේ මගේ සභාවේ ඔබ ජීවත් වෙනවා නම් ඔබ ඉන්නේ මගේ සභාවේ නම් ඔබ ඉන්නේ මගේ හරි වූ නිවැරදි වූ මාර්ගයේ නම් ඔබේ මාවත් සමතලා වෙනවා. ඔබේ දොරගුළු විවර වෙන ඔබේ යකඩ අගුළු බිඳනවා. ඔබ ඉදිරියේ තියෙන නිවැරදි දොරවල් විවෘත වෙනවා. ඒ වගේම තමයි ඔබ ඉදිරියේ තියෙන කඳු පහත් වෙනවා. හැබැයි අපි ඉන්න ඕනේ අපි සභාව තියෙන්න ඕනේ උන්වහන්සේගේ හරි වූ නිවැරදි වූ මාර්ගය තුල. එතකොට අපේ ජීවිත තුළ පෞද්ගලිකව අපි බැලුවොත් අපේ ජීවිත තුළ අපි බලාපොරොත්තු වෙන අපි හිතන දේවල් වෙන්නේ නැත්තම් අපේ ජීවිත තුළ අපි හිතනවා නම් අපේ මාවත් සමතලා නැහැ. අපේ දේවල් වෙන්නේ නැහැ අපේ මාවත් ඉවර වෙන්නේ නැහැ කියලා. ඔබ තවම අද දවසේදී කල්පනා කරලා බලන්න. මම ඉන්නේ ඔබ වහන්සේගේ වචනය අනුවද? මම ඉන්නේ ඔබ වහන්සේගේ වචනය අනුව ගමන් කරන මාවතක් තුලද? ඒ වචනය අනුව ගමන් කරන තැනකද මම ඉන්නේ? ඒ වචනය අනුව මම ගමන් කරනවාද කියලා ඔබ මං කල්පනා කරලා බලන්න ඕනේ. එහෙම නැති මාර්ගයක අපි රැඳිලා ඉන්නවා නම් මේ හාස්කම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම නැති මාර්ගයක අපි ගමන් කරලා අපි බලාපොරොත්තු වෙනවා නම් අපේ මාවත් සමතලා කරයි කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද මේ මාවත් තුල උන්වහන්සේ නැහැ. ඒතර උන්වහන්සේ අද දවසේදී පෙන්නනවා ඔබ මගේ මාර්ගයේ ගමන් කරනවා නම් ඔබ ඉදිරියෙන් මම ගිහිල්ලා ඔබේ මාවත් සමතලා කරනවා. ඔබේ යකඩ අගුළු බිඳ දමනවා. එතකොට අපි මේක ගැන බලමු ගීතාවලිය 32 8 වෙනි පදේ. දෙකේ 8 වෙනි පදය තට උගන්වන්නෙමි. තා විසින් යා යුතු මාර්ගයේහි තට ගුරු කන් දෙන්නෙමි. මාගේ ඇස තා කෙරේ යොමු කොට තට දැනමිති කම් දෙන්නෙමි. උන්වහන්සේ පෙන්නනවා මේ බයිබල් පදයේ තුලින් අපි කතා කරපු කාරණාවම. ඔයාට මම හැම දෙයක්ම උගන්වනවා. ඔයා යන්න ඕනේ මාර්ගය මම ඔයාට උගන්වනවා. මගේ ඇස් හැමතිස්සෙම ඔයා කෙරෙහි යොමු කරගෙන ඔයාට අවශ්‍ය දේවල් ගැන දැනුමුතුකම් මම ලබා දෙනවා කියලා උන්වහන්සේ මේ 8 වෙනි පදයේදී කියනවා. ඒතර උන්වහන්සේ පෞද්ගලික වගේම සභාවේදී උන්වහන්සේ කියනවා මේ සභාව ගෙන යන මේ සභා පාලකතුමාට කියනවා සභාව ගෙන යන්න ඕනේ කොහොමද මම ඔබට උගන්වනවා. යා යුතු මාර්ගය කොයි වගේද? ඒ හැම දෙයක් ගැනම ගුරුකම් මම දෙනවා. මගේ ඇහැ ඔයා කෙරේ යොමු වෙලා තියෙන්නේ. ඒ හැම දෙයකටම මම දැනුමුතුකම් දෙනවා කියලා. ඒ වගේම අපේ පෞද්ගලික ජීවිතය තුළ උන්වහන්සේ මේ කතාවේ විදිහටම කියනවා. ඔගොල්ලෝ යන්න ඕනේ මාර්ගය කොයි වගේද? ඒ දේවල් උන්වහන්සේ මේ සභාව තුළින් ඔබ බයිබලයේ කියවීම තුළින් හෝ උන්වහන්සේ තුළ ඔබ ඉන්නවා නම් උන්වහන්සේ ඔබට මේ දේවල් පෙන්නනවා. ඊළඟට 9 වෙනි කාරණාව. තේරුම් නැති අශ්වයෙක් හෝ අශ්වතරයෙක් මෙන් නොවව්. උන් দমনය කරන පිණිස කටකලියාව සහ පටිය දැමිය යුතුය. තේරුම් නැති කෙනෙක් විදිහට මේ ගමන යන්න එපා. තේරුමක් නැති කෙනෙක් විදිහට මේ ගමන පදවන්න එපා කියනවා. ඒක පැත්ත උන්වහන්සේ සභාවට කියනවා. ඔබ හැම මොහොතකදීම වචනයෙන් පිරිච්ච කෙනෙක් වෙන්න ඕනේ. වචනේ විදිහටම කතා කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ පෞද්ගලික ඔබට කියනවා ඔබ අනිවාර්යෙන් වචනයෙන් පූර්ණය වෙන්න ඕනේ. වචනයෙන්
සම්පූර්ණයෙන්ම දැනගැන්ම අපිට දැනගෙන ඉවර කරන්න ගන්න බෑ. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ පෙන්වන පරිදි ඔබට උවමනාව ආසාව තියෙනවනේ මේ වචනය දැනගන්න. ඒ වගේම උන් দমনය කරන පිරිස කටකලියාව සහ පටිය දැමිය යුතුයි. එහෙම කරන්න කියන්නේ මොකක් නිසාද? ජීවිතේ එන දේවල්, එන ප්‍රශ්න, බාධක අපි দমনය කරන්න නම් අපි කටකලියාව දාන්ගෙන ඉන්න ඕනේ. සභාව පැත්තෙන් කතා කරනකොට මේක দমনය කිරීම ගැන කතා කරනකොට ඇත්තටම උන්වහන්සේ තියලා තියෙන 16 හරහා අපි පෞද්ගලිකව දන්නවා අපේ ජීවිතේ අපේ වැරදි අපි ගොඩක් හදාගත්තා. මොකද උන්වහන්සේ 16 හරහා අපිට එක්තරා වෙලාවක උන්වහන්සේ ආදරෙන් කතා කරනවා. සමහර තැන්වලදී උන්වහන්සේ ඊට තරවටුවෙන් කතා කරනවා. නමුත් මම හරි ආස තැනක් තමයි තරවටුවෙන් කතා කරන එක. මොකද ඒක ඒ විදිහට එනකොට අපි ඇත්තටම අපි මිනිස්සු දිහා හරි ඉක්මනට ඒක ආදරෙන් කියනවට වැඩිය සැර කරලා කියනකොට අපි ඒක පිළිගන්න. ඒ කියන්නේ ඒකට හිතට දා ගන්නවා. ඉතින් ඒ විදිහට උන්වහන්සේ ඒක සුදුසු විදිහට ඒ මිනිස්යාට තේරුම් යන විදිහට උන්වහන්සේ මේ 16ව පත් කරලා තියෙනවා මේ තරවටුව තුළින් මිනිසුන්ව හදන්න. මොකද ඒක ඒ විදිහට ආවේ නැත්තම් ඔවුන්ව দমনය කරන්න අමාරු නිසා. ඒ වගේම තමයි පෞද්ගලික ජීවිතයේ ඔබ මම ගැන කතා කරනකොට ඔබත් මමත් මේ කටකලියාව දාගත යුතුම තමයි. අපගේ හදවත, අපේ හිත උන්වහන්සේ කැමති විදිහට, උන්වහන්සේගේ වචනයට අනුව ගමන් කරන විදිහට අපි වෙනස් කරගන්න ඕනේ. අපි ඉන්නේ වැරදි තැන්වල නම් අපි ඒ තැන් වලින් වෙනස් වෙන්න ඕනේ. උන්වහන්සේ පෙන්නන අපි ඉන්නේ උඩගු හිතකින් නා, උඩගු මානසික මට්ටමකින් නා. අපි අනිවාර්යෙන් මේ තත්ත්වෙන් මිදෙන්න ඕනේ. එතකොට මේ දේවල් හිර කරලා තද කරලා හරි দমনය කරගෙන ඉන්න ඕනේ. එහෙම නැතහොත් උන් තටලං නොවේති. ඉතින් මේ විදිහට වෙන්න නම් උන්වහන්සේ පෙන්නනවා ඔබව මාව මේ තියලා තියෙන සබාව තුල අපි වචනයෙන් පූර්ණව මේ තුල ගමන් කරන්න ඕනේ. ඒතර උන්වහන්සේගේ මාර්ගයේ මේ බස් එකේ මේ සබාවේ අපි ඉන්නකොට කරන්න ඕනේ දෙයක් තමයි වචනයෙන් සම්පූර්ණයෙන්ම පූර්ණය වෙලා වචනය දැනගෙන මේ මාර්ගය තුල මේ බස් එක තුල ගමන් කරන්න ඔබටත් මටත් සබාව ඇතුළු සියලුම දෙනාට සබාවෙ ඉන්න අයට වගකීමක් යුතුයකමක් තියෙනවා. එතකොට ඊළඟට මේ යන පාර ගැන තමයි අපි කතා කර හිටියේ. මේ යන පාරේ යනකොට බස් එක තුල ඉන්නකොට අපි කොහොමද ඉන්න ඕනේ කියන එක ගැන තමයි මෙතනදී කතා කරේ. ඊළඟට උන්වහන්සේ පෙන්වුවානේ මේ වැටිච්ච මිනිස්සයා ගැන. වැටිච්ච මිනිස්සයා උන්වහන්සේ පෙන්නුවා මේ ඔබගේ මගේ ජීවිතයෙන් අයින් කරන නුසුදුසු දේවල් කියලා. අපිට සුදුසු නැති පුද්ගලයෝ වේවා, සුදුසු නැති දේවල් වේවා, සභාවට සුදුසු නැති දේවල් වේවා, සභාවට සුදුසු නැති පුද්ගලයෝ වේවා, ඒ සියල්ල තීරණය කරන්න උන්වහන්සේ. ඉතින් අපි වෙලාවට කල්පනා කරනවා නම් ඇයි මේ දේවල් නැති වුනේ කියලා ඒක අපිට අදාළ දෙයක් නෙමෙයි. ඒක උන්වහන්සේ කැමති විදිහට සිද්ධ කරන දෙයක්. එතකොට මේක බලමු අපි සුද්ධ යොහාන් 15:2. මේ පදේ ගැන සභාව තුළ අපි මීට පෙරත් කතා කරලා තියෙනවා. පහළවේ 2. මුද්‍රික වලට අතුමෙන් යේසුස් වහන්සේට ප්‍රේමයෙන් පෑහී සිටීම කියන මාතෘකාව යටතේ තියෙන දෙවෙනි පදේ. මා තුලෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහ කරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍ර කරනසේක. උන්වහන්සේ පෙන්නනවා මෙතනදිත් මන් තුලේ එහෙම නැත්නම් මේ සබාව තුළ තියෙන ඵල දරන්නේ නැති අතු උන්වහන්සේ අයින් කරලා දානවා. පහ කරලා දානවා. හරියට හුලකට ගහගෙන යන උන්වහන්සේ සැලසුවා වගේ. ඉතින් ඒ දේවල් පළක් තියෙන දේවල් නෙමෙයි. ඉතින් අපි මේ දේවල් අපේ ජීවිතවලින් අපේ ජීවිත තුළ උන්වහන්සේ අයින් කරනවා නම් අපි ඒකට ඉඩ දෙන්න ඕනේ. අපේ සබාව තුළින් උන්වහන්සේ මේ දේවල් අයින් කරනවා නම් අපි ඒ දේට ඉඩ දෙන්න ඕනේ. එතකොට ඒ දේවල් ඉවත් කිරීමට අපි අනිවාර්යයෙන්ම උන්වහන්සේට ඉඩ දෙන්න ඕනේ. එතකොට උන්වහන්සේ ඒ දේවල් ඉවත් කරලා ඊට පස්සේ මොකද කරන්නේ? ඵලදරන අතු සියලු අතු වඩා ඵලදරන පිණිස උන්වහන්සේ පවිත්‍ර කරනසේක. ආමෙන්. එතකොට උන්වහන්සේ
මේ සභාව තුළ ඉන්න ඔබව මාව මගියෝ ඉතුරු වෙන මගියන් තවත් ඵල දරන විනිස උන්වහන්සේ අපව පවිත්‍ර කරනවා. උන්වහන්සේ තවත් ආශිර්වාද වලින් ඔබව මාව පරිත්‍ර කරනවා. ආශිර්වාද වලින් ඔබට මට දෙන්න යනවා. ඉතින් උන්වහන්සේ තුළ ඵල දරන අත්තක් විදිහට අපි ගමන් කරොත් උන්වහන්සේ අනිවාර්යෙන් උන්වහන්සේගේ මේ සභාව ඇතුළු ඔබව මාව නිවැරදි වූ හරි වූ මාර්ගයේ එක් කරගෙන යනවා. ඊළඟට දැන් මෙහෙම මේ හීනය තුල දැන් අපි මේ විදිහට ගමන් කරනවානේ. උන්වහන්සේ මේ කාරණා ටික පෙන්නනවා. අපි ගමන් කරනකොට මේ බස් එකේ මේ මෙච්චර වෙලා හීනේ දැන් අපි ගමන් කරේ කොහොමද කියලා උන්වහන්සේ පෙන්නුවා. ඊළඟට මේ වැටිච්ච මිනිස්සයා කොහොම කෙනෙක්ද වැටිච්ච මිනිස්සයා හොයන්නේ කොයි වගේ දේවල්ද අපේ ජීවිත තුලින් අයින් විය යුතු දේවල් උන්වහන්සේ අයින් කරන දේවල් කියලා මේ විදිහට පෙන්නුවා. එතකොට මේ හැරීම ගැන කතා කරොත් ආපසු හැරීම සහ උන්වහන්සේ පෙන්නපු පටු මාර්ගය කියන කොටස ගැන කතා කරොත් උන්වහන්සේ පෙන්නනවා මේ හැරීම කියලා කියන්නේ අපි මෙච්චර වෙලා ගමන් කරලා කියලා උන්වහන්සේ පෙන්නුවේ උන්වහන්සේගේ හරි වූ නිවැරදි වූ ධර්මිෂ්ඨ වූ මාර්ගය. එතකොට අපි අර මිනිස්යව ගන්න. එහෙම නැත්නම් අපේ නැති වුණු දෙයක්, අපෙන් අයින් වුණු දෙයක්, අපි ආපහු ජීවිතයට ඇදලා ගන්න. අපි ආපහු උන්වහන්සේගේ මාර්ගයෙන් හැරුණොත් අපිට මොකද වෙන්නේ? එහෙම වුණොත් මොකද වෙන්නේ කියලා තමයි මේ ආපසු හැරීම තුලදී උන්වහන්සේ පෙන්වන්න යන්නේ. එතකොට හිතෝපදේශ 14:12 බැලුවොත් 14:12 බැලුවොත් එතන කියනවා මිනිස්සෙකුට හරිව පෙනෙන මාර්ගයක් ඇත. එහෙත් එහි කෙලවර මරණයේ මාර්ගය තිබේ. උන්වහන්සේ කියනවා දැන් මෙතන මේ හීනේ තුල අපි දැන් එතන කතා වෙනවා කියන්නේ දැන් මේ මිනිස්සයයි මේ මිනිස්සයට මෙහෙම උනේ, ඒ මිනිස්සයා පාවුනේ අපි මේක හරවමු. ඒක තමයි හරි දේ කියලා. හරිද? හැබැයි මෙතනදී උන්වහන්සේ පෙන්නනවා මිනිස්සෙකුට හරිව පෙනෙන මාර්ගයක් ඇත. එහෙත් එහි කෙලවර මරණයේ මාර්ග තිබේ. හැරෙව්වට පස්සේ අපි දකිනවා මේ මාර්ගයේ කෙලවර කවුද ඉන්නේ? අපව විනාශ කරන්න බලාගෙන අපේ මරණය ඒකේ කෙලවර තියෙනවා. ඉතින් අපිට හරිව පෙනෙන මාර්ගය ඒකේ කෙලවර මරණය නම් අපි අනිවාර්යෙන් අපි මානසිකව අපිව දකින දේවල් ගැන අපි කල්පනාකාරී වෙන්න ඕනේ. උන්වහන්සේ සභාවට දීලා තියෙනවා ආත්මික ඇස්, ආත්මික කන් පිළිබඳව. ඉතින් උන්වහන්සේ අද දවසේදී කියනවා හැම මොහොතකදීම ඔබගේ ආත්මික ඇස් විවර වෙලා තියෙන්න ඕනේ. මේ ගමන් කරන මාර්ගය තුල ඔබගේ මගේ අපි නැග්ගේ කොතනින්ද? අපි බහින්න යන්නේ කොතනින්ද? කියන එක ඔබ මම දැනගෙන ඉන්න ඕනේ. මේ බස් එකට එහෙම නැත්නම් මේ සභාවට උන්වහන්සේගේ හරි වූ මාර්ගයට අපි නැග්ගේ උන්වහන්සේගේ කරුණාව මත උන්වහන්සේ නවත්තපු උන්වහන්සේගේ බස් එකකට අපි නගිනවා. ඒ නගින හෝල්ට් එක මොකක්ද කියලා කතා කරොත් ඒ හෝල්ට් එක තමයි අපි මේ මොහොතේදී ඉන්නේ මරණයට නියම වෙලා. අපේ ජීවිත මරණයෙන් කෙලවර වෙන්න තිබ්බ ජීවිතයක්. ඉතින් අපි මරණය කියන හෝල්ට් එකෙන් තමයි අපි මේ බස් එකට නගින්නේ. ඊට පස්සේ මරණයෙන් පොඩ උන්වහන්සේ අපේ ජීවිත තුළ හොඳ දේවල් එකතු කරලා ඒ වගේම නරක දේවල් අපේ ජීවිත තුළින් අයින් කරලා උන්වහන්සේ මේ මාර්ගය තුළ පියවරෙන් පියවර අපව මරණයෙන් උන්වහන්සේ ඈත් කරනවා. ඈත් කරගෙන ඇවිල්ලා උන්වහන්සේ අවසානයේ අපිව සදාකල් ජීවනයට එක් කරගෙන යන මාර්ගය තමයි මේ සිද්ධ කරන්නේ. ඒතකොට මේ මාර්ගයේ සබාවේ තමයි ඔබ මම මේ මොහොතේදී රැඳිලා ඉන්නේ. ඉතින් එහෙම ගමන් කරද්දී ඔබව මම එහෙම නැත්නම් සමස්ත අපේ සභාව මොකක් හරි කාරණයක් නිසා අර විදිහට උන්වහන්සේ අයින් කරපු දෙයක් වෙනුවෙන් ආපහු හැරෙනවද අපි මරණයට ලංවීමක් සිද්ධ කරනවා. ඉතින් මේ හැරෙීම තුල අපි ඒ වෙනත හිතන්න පුළුවන් මේක අපිට ඕනේ දෙයක් නේ. මේක අපි කළ යුතු දෙයක් නේ. ඒ කියන්නේ ඒක අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මේක ස්වාමින් වහන්සේ ඉවත් කරපු කාරණයක්. කියලා අපිට අපේ ජීවිතවල හිතෙන්න පුළුවන්. මේ දේවල් ඔබට හිතලා තියෙන්න පුළුවන් අනාගතයේ හිතෙන්නත් පුළුවන්. එතකොට මේක අපිට අවශ්‍යයිනේ කියලා හිතුණට අපි කල්පනා කරලා බලන්න ඕනේ. අනිවාර්යෙන් අපේ ආත්මික කන් ආත්මික ඇස් විවර කරලා බලන්න ඕනේ. මේ දේ සිද්ධ වුණේ මොන කාරණයක් මතද? උන්වහන්සේ අපගේ ජීවිතය තුලින් කරපු දෙයක්ද? එහෙම නැත්නම් මේක වෙන විදිහ දෙයක්ද කියලා. මොකද
මෙතන මේ බස් එක අරගෙන යනකොට තව කාරණයක් කියුතු දෙයක් තියෙනවා. මේ බස් එක අරගෙන යනකොට එහෙම නැත්නම් මේ සභාව වේවා ඔබගේ මගේ ජීවිතය තුළ වේවා සභාව තුළ ගත්තොත් මේ බස් එක මේ සභාව අරගෙන යනකොට උන්වහන්සේ තවත් පිරිස් ඔබගේ මේ බස් එකට මේ සභාවට නගනවා. එතකොට තවත් මගීන්වෙන් මේ සභාව පුරවනවා උන්වහන්සේ. මේ බස් එක තවත් මගීන්ගෙන් උන්වහන්සේ පුරවනවා. එතකොට මේ පුරවද්දී අපි අනිවාර්යෙන් මේ මගීන් ගන්න මේ බස් එක නවත්තන්නත් ඕනේ. ඒ වගේම තමයි මේ මගීන් තව තැනකින් බහින්න උත්සාහ කරන්න පුළුවන්. උන්වහන්සේගේ කැමැත්තට හුළඟට ගහගෙන යන පිරිස ගැන නෙමෙයි මෙතනදී කතා කරන්නේ. මෙතනදී මේ මාර්ගය ගැන නොදන්නකම නිසා මේ බස් එක කොහෙටද යන්නේ කියලා නොදන්න නිසා මේකේ වටිනාකම නොදන්න කෙනෙක් මේ බස් එකෙන් බහලා යන්න පුළුවන්. හැබැයි ඔබට මට මේ සභාවින මගීන් විදිහට ඔබට මට යුතුයකමක් තියෙනවා ඔහුට මේක පැහැදිලි කරලා දෙන්න. ඔවුන්ට මේ ගැන පැහැදිලි කරලා දෙන්න. කෙනෙක් සභාවෙන් ඉවත් වෙනවද? කෙනෙක් සභාවේ ගැන දන්නේ නැතුව උන්වහන්සේගේ මාර්ගය ගැන නොදැනුවත්කම නිසා මෙතනින් බැහැලා යන්න හදනවා. කවුරුවත් කැමති නැහැනේ මරණය හිමි කරගන්න හැමෝම කැමති සදාකල් ජීවනය. හැබැයි මිනිස්සයා ඒක ගැන දන්නේ නැත්නම් වටිනාකමක් නැත්නම් ඒ මිනිස්සයා මෙහලා යන්න පුළුවන්. අන්න එතනදී ඔබට මට අයිතියක් තියෙනවා මේ මිනිස්සයාට කතා කරන්න. ඒ තුල ඔහුගේ වර්ධනය ස්වාමීන් වහන්සේ තීරණය කරනවා. ඒ තුල ඔහු වර්ධනය වෙන්නේ නැත්නම් ඔහුගේ කැපිය යුතු අතු ඔහු කපා ගන්න නැත්නම් උන්වහන්සේලා කිව්වා වගේ ඔහුගේ පෞද්ගලික ජීවිතය තුල අයින් කරන දේවල් පස්සේ ඔහු යනවා නම් එතනින් එහාට උන්වහන්සේ ඔහුට කරන්න ඕනේ දේ උන්වහන්සේ තීරණය කරනවා. එහෙම නැතුව ඔබට මට තියෙන යුතුයකමක් උන්වහන්සේ මේ මොහොතේදී කියනවා. එහෙම පුද්ගලයෝ ඉන්නවා නම් ඒ පුද්ගලයින්ට ඔබට මට මම කතා කර යුතුමයි කියලා. ඊළඟට අපි කතා කර හිටියේ උන්වහන්සේගේ මාර්ගය තුල ආපසු හැරීම ගැන. එතකොට අපිට අර මොහොතේදී හිතුණා අපි අර බස් එක හරවන්න ඕනේ මොකද ඒ වැටිච්ච මිනිස්සයා පව්. හැබැයි එහෙම පේනෙන්න පුළුවන් ඒ මාර්ගය වැරදි. අපි හොඳට කල්පනාකාරී වෙන්න ඕනේ මේ දේ තුලින් අපේ උන්වහන්සේ අපිට දීලා තියෙන ආත්මික ඇස ආත්මික කන් විවර කරලා අපි බලන්න ඕනේ. මේක තුල අපි ගමන් කරන්න කොහෙටද? මේක නිසා අපි උන්වහන්සේගේ මාර්ගයෙන් හැරීමක් සිදු වෙනවද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. එතකොට මේ ආපසු හැරීම තුළ උන්වහන්සේ කරුණු කීපයක් දක්වනවා අපිට වෙන්න පුළුවන් දේවල්. පළවෙනි එක තමයි අපි මේ බස් එක අපේ ජීවිතය මෙහෙම උන්වහන්සේගේ මාර්ගයෙන් හැරුණොත් ආපස්සට හැරුණොත් ඒ කියන්නේ අපි නැවත ගමන් කරන්නේ මරණය දෙසට. අපි නැවත මූණ දාගෙන ඉන්නේ මරණය පැත්තට. හරිද? එතකොට එක දෙයක් තමයි උන්වහන්සේ තීරණය කරලා තියෙනවා නම් මෙන්න මේ කාලය වෙනකොට ඔබව මාව ස්වර්ගයට ගෙනියනවා. එහෙම නැත්නම් මෙන්න මේ තැනට උන්වහන්සේ කැමති ස්ථානයට අපිව ගෙන යනවා කියලා සදාකල් ජීවනයට ගෙන යනවා කියලා උන්වහන්සේගේ කාලය තියෙනවා නම් අපි ඒකෙන් හැරුණාම පළවෙනියෙන්ම වෙන දේ තමයි ඒ කාලය දීර්ඝ වෙනවා. ආපස්සට හැරීම තුළ අපි මේ ගමන් කරන උන්වහන්සේ නියමිත කාලයට අපිට එතනට යන්න බැරි වෙනවා. හරියට එදා ඊශ්‍රායෙල් ජනතාවට පොරොන්දු දේශයට යන්න බැරි වුණා වගේ. ඊට පස්සේ පරම්පරාව යන්න සිද්ධ වුණේ ඒ කාලය දීර්ඝ වීම තුළ. ඉතින් මේ කාලය දීර්ඝ වීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. උන්වහන්සේත් එක ගමන් කරන මාර්ගයෙන් අපි ආපහු හැරීමක් සිද්ධ කරොත්. එතකොට ඊළඟ කාරණාව තමයි අපේ අවසානය. පිසලත් කිව්වා අපේ අවසානය අන්ධකාර බලවේග වලට යටත් වෙනවා. අපේ අවසානය එහෙම නැත්තම් මොකේටද යටත් වෙනවා? අවසානයේ මරණය වෙනවා. එතකොට අපි මේ මාර්ගයේ කෙළවරට ගියොත් අපිට අවසානය අනිවාර්යෙන් අත් වෙනවා. ඊළඟ දේ තමයි උන්වහන්සේගේ දැන් අපි උන්වහන්සේගේ මාර්ගයෙන් හැරුණාට පස්සේ අපි ගමන් කරනකොට අපේ කෙළවර අපි දැක්කේ නැත්තම් මරණය කියලා. ඒ කියන්නේ හරියට එදා බාලාම් අර බූරුව මේ පිටින් යනකොට එයා දැක්කේ නැහැනේ ඉන්නවා මේ දේවදූතේ කඩුවක් තියාගෙන ආව මරන්න. ඒතරේ හැරෙන තැනදී මේ හීනේදී හැරෙන තැනදී පෙන්නවා කොනේ කට්ටිය ඉන්නවා කියලා. ඒ කියන්නේ ආයිනේ මෙන්න මෙහෙම සොම්බි වගේ මිනිස්සු ඒ කියන්නේ මරණය උන්වහන්සේ පෙන්වුවා ඒතන විනාශය එතන තියෙනවා මේ හැරුණු මාර්ගයේ කෙලවර විනාශය කියලා. ඒ හීනේ තුලදී හැරෙන තැනදී උන්වහන්සේ පෙන්වුවා. හැබැයි ඒකෙම දකින්න
ඔබගේ මගේ ආත්මික ඇස් විවර වෙලා තිබිය යුතුම තමයි. ඒ නිසා උන්වහන්සේ මේ සභාවට ආත්මික ඇස් ගැන දීලා තියෙනවා වචනේ. ඉතින් අපේ ආත්මික ඇස් ඒ හැරෙන තැනදී විවර වුණේ නැත්තම් අපි තවදුරටත් ඒ තුල ගමන් කරනවා. මොකද අපි හිතාගෙන ඉන්නේ මේක තමයි හරි දේ. අර මිනිස්සයව ගන්න එක තමයි හරි දේ කියලා. මොකද බාලාම් දැනගෙන හිටියේ නෑ ඒ පාරේ ඒ දේවදූතයා කඩුව තියන් ඉන්නවා යාව මරන්න කියලා. ඒක පේනකන් එයාගේ මාර්ගේ ගියා. එයාක දකින්නකන් එයාගේ මාර්ගේ ගියා. හැබැයි උන්වහන්සේ අද දවසේදී කියනවා ඔබට මට උන්වහන්සේ මේ වන විටත් ආත්මික ඇස් ආත්මික කන් ගැන උන්වහන්සේ දේශනා කළා ඉවරයි. උන්වහන්සේ වචනය දීලා ඉවරයි. ඒතර ඔබගේ මගේ ආත්මික ඇස් උන්වහන්සේ විවර කළා ඉවරයි. එතකොට කුමන හෝ හේතුවක් මත ඔබ මම ගමන් කරන මාර්ගයෙන් හැරුණාද ඒ මොහොතේම උන්වහන්සේ කියනවා අපේ ඇස් විවර වෙලා තියෙන්න ඕනේ කෙලවරේ තියෙන්නේ මොකක්ද කියලා අඳුරගන්න. කෙලවරේ තියෙන්නේ මරණයද කියන දේ අඳුරගන්න උන්වහන්සේ මේ මොහොතේදී සභාවටත් ඔබට මටත් වචනය දීලා තියෙනවා. තව දෙයක් තමයි මේක අඳුන නොගෙන අපි මේ මාර්ගය තුල තවත් ගමන් කරොත් තවත් ගමන් කරොත් අපිට ආපහු එන්න තියෙන මාර්ගයක් දික් වෙනවා. අපි හැරෙන්නේ නැතුව තව ගමන් කරන්න අපිට එන්න තියෙන මාර්ගයක් දික් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි කියවනේ අපි නගින්න හෝල්ට් එකම මරණය කියන හෝල්ට් එකෙන් තමයි නගින්නේ. මොකද උන්වහන්සේ ගලවන්න අපව මරණයෙන් ගලවලා ගෙනියන්නේ. ඒතර අපි ඉන්නේ ඒ හෝල්ට් එකේ. එතකොට ඒ හෝල්ට් එකේ ඉඳගෙන අපි නැගලා උන්වහන්සේ අපිව එක්කගෙන එනවා. එක්කගෙන එන මාර්ගය ගැන උන්වහන්සේ පෙන්නවා. කොහොමද උන්වහන්සේ එක්කගෙන එන්නේ? මාවත් සමතලා කරලා යකඩ අකුල් බිඳ දාලා දොරටු විවර කරලා උන්වහන්සේ කඳු සමතලා කරලා තමයි උන්වහන්සේ මේ මාර්ගයේ ගේන්නේ. ඊට පස්සේ අපි ආපහු අර මාර්ගයේ ගියාට පස්සේ ඒ උන්වහන්සේ ගිහිල්ලා අපි හැරුණාට පස්සේ පශ්චාත්තාපය හරහා අපි ආපහු හැරුණාට පස්සේ උන්වහන්සේ ඒ හිටපු තැනින් ආපහු අපි ඉන්න තැනට එන්නේ නැහැ. හරියට එදා අකීකරු පුත්‍රයාගේ කතාව වගේ. අකීකරු පුත්‍රයාගේ දේශනාවේදී එතන ස්වාමීන් වහන්සේ පෙන්නලා දුන්නා තාත්තට හැකියාවක් තිබ්බා ඕන්නම් පුතා ඉන්නේ කොහෙද කියලා තාත්තා දැනගෙන හිටියා. තාත්තට ගිහලා ඒ පුතාව එක්කරගෙන නැවත එන්න පුළුවන්කමක් තිබ්බා. නමුත් තාත්තා ඒ පුතා නැවත හැරිලා ගෙදරට එනකම්ම, ගෙදරේ මුදුල ගාවට එනකම්ම තාත්තා පුතා ගාවට ගියේ නැහැ. මිදුලට එනකම්ම ඒ ගේ ගාවට එනකම්ම තාත්තා හිටියා. එතකොට උන්වහන්සේ අපුව මේ මාර්ගේ අපි හිතමුකෝ කිලෝමීටර් 1000ක් එක්කගෙන ආවා කියලා. කිලෝමීටර වලින් ගන්නවනම් නිකන් ඇසියුම් කරමුකෝ කිලෝමීටර් 1000ක් එක්කගෙන ඇවිල්ලා අපි ආපස්සට 500ක් ගියොත් ඒ 500 ආපහු අපි එන්න ඕනේ තනියමම තමයි. ඒ තනියම එන මාර්ගයේ මාවත් සමතලා නැහැ. ඒ තනියම එන මාර්ගයේ උන්වහන්සේ ඉදිරියෙන් ගිහිල්ලා අපිට පෙන්නපු මාර්ගයක මාවත් සමතලා කරපු හැටි අපි දැක්කා. එතකොට එහෙම හැරිලා ගියාට පස්සේ ආපහු එන ගමන යන තරම් ලේසි ගමනක් නෙමෙයි. ඒ මාර්ගය අමාරු ගමනක්. මේ වෙනකොට අපි දැකලා තියෙනවා අපි සබාවන් දැකලා තියෙනවා පුද්ගලයෝ දැකලා තියෙනවා උන්වහන්සේගේ ජීවිතයෙන් හැරිච්ච මිනිස්සුන්ට කොච්චර අමාරුද නැවත උන්වහන්සේගේ ජීවිත උන්වහන්සේ තුලට එන්න කියලා. ඒ ඇයි? උන්වහන්සේ ගෙනාවු මාර්ගය වගේ නෙවෙයි. උන්වහන්සේ අපි ඉස්සරහින් යනකොට අපිට කරන්න දෙයක් නැහැ. අපිට ඉඳගෙන යන්න තියෙන්නේ. හැබැයි අපි ආපස්සට ගියොත් ආපහු එනකොට අපි මොන ඉස්සරහා දේවල් කඩාගෙන බිඳගෙන හැමදේම දරාගෙන ඒ හැමදේම කරගෙන ඒ ගමන ඉතුරු 500 අපි ගියපු ඉතුරු 500 ආපහු එන්න ඕනේ අර අමාරු මාර්ගය තුලමයි. ඒතකොට එහෙම එන්න එක ගොඩක් අමාරු දෙයක්. එතකොට උන්වහන්සේ කියනවා ඔබ මොකක් හරි හේතුවක් මත ආපහු හැරුණාද? ඒ මොහොතේම ඔබේ ආත්මික ඇස උත්මික කර්ම විවර කරලා බලන්න ඔබ ඉන්නේ කොතනද කියලා. ඒ මොහොතේම අනිත් පැත්තට හැරෙන්න. ඒ මොහොතේම අනිත් පැත්තට හැරෙන ඩිසිෂන් එක ගන්න. ඒ මොහොතේම පශ්චාත්තාප වෙන්න. පශ්චාත්තාපෙලා උන්වහන්සේ ළඟ ඉන්න. මොකද ඒ හැරෙන මොහොතේදී උන්වහන්සේ ළඟට අපිට යන්න හරිම ළඟයි. ඒ මොහොතේ හැරුණොත් අපි ඉක්මනට යන්න පුළුවන් උන්වහන්සේ ළඟට. ඊළඟට තමයි ඒ හීනේ තුල පෙන්වපු දෙයක් තියෙනවා පටු පාරක්. මේ පාරේ යනකොට මුලදී හීනේ කිව්වා අපි මේ පාර හරිම පටු පාරක් කියලා. ඒ කියන්නේ බස් එක හරවන්න බැරි පාරක් කියලා. ඉතින් මේ පටු පාර උන්වහන්සේ පෙන්වන්නේ උන්වහන්සේගෙන් හැරුණාට පස්සේ උන්වහන්සේගේ තුලට නැවත එන්න මිනිස්සෙක්ට කොච්චර අමාරුද කියලා. ඒ පටු හීනි මාර්ගය තුලින් පෙන්වන්නේ ඔබ 360ක් අනිත් පැත්ත 180ක් අනිත් පැත්තට හැරෙන්න ඕනේ. යූ ටර්න් එකක් ගහන්න ඕනේ. හැබැයි මේ යූ ටර්න් එක ගහන්න තියෙන්නේ තනි පාරක. තනි පටු පාර එක පැත්තකට විතරක් බස් යන තනි පාරක තමයි යූ ටර්න් එක ගහගෙන යන්නේ. ඒක කොච්චර කාර්කශ ක්‍රියාවක්ද කියලා ඔබට තේරෙනවා ඇති. හැබැයි නමුත් උන්වහන්සේ කියනවා ඒකට හැකියාව ඔබ තුල තියෙනවා. මොකද උන්වහන්සේ ඔබව
ශක්තිමත් කරලා තියෙනවා. ස්වභාවයෙන් ඔබ මාව වචනයෙන් පූර්ණය කරලා තියෙනවා. ඔබ දක්ෂ රියදුරෙක් නම් ඔබ සබාව හෝ පෞද්ගලික ඔබේ ජීවිතයේ වේවා ඔබ හැරීම තුල ඔබ ස්වාමින් වහන්සේගේ වචනය නිවැරදිව දැකලා උන්වහන්සේගේ වචනය නිවැරදිව අභ්‍යන්තරයේ දාගෙන ඉන්නවා නම් ඔබ උන්වහන්සේ කියපු මාර්ගය උන්වහන්සේ පෙන්නපු විදිහට ඔබගේ හිත දියුණු කරගෙන ඒ අනුව හිත වර්ධනය කරගෙන උන්වහන්සේ පෙන්නපු හැම දෙයක්ම හිත ඇතුලේ තියාගෙන ජීවත් වෙනා නම් ඔබට වැරදුණු පුංචි මොහොතේදී ඔබට ආපහු ඒ කොන දකින්න ඒ අයින මරණයද නැද්ද කියලා දකින්න ඔබට හැකියාව තියෙනවා. අනිත් පැත්තට හරවනකොට ඒක මොන පාරක් වුණත් ඔබට හරිවීමේ හැකියාව උන්වහන්සේ දීලා තියෙනවා. මොකද ඒ වචන දීලා තියෙනවා උන්වහන්සේ. ඊළඟට සබාවක් විදියට සබාවේ පෙන්නවා ඒ හීනේ අන්තිමට පෙන්නවා. ඒක එහෙම කරන්න පුළුවන් වුණේ ඒකේ දක්ෂ රියදුරෙක් හිටපු නිසා. ඉතින් සභාවට පෙන්නවා. ඔබට මට දීලා තියෙනවා උන්වහන්සේ දක්ෂ රියදුරෙක්. දක්ෂ සභා පාලකතුමෙක් උන්වහන්සේ දීලා තියෙනවා. ඉතින් මේ දේවල් හරහා අපි දක්ෂ වෙන්න ඕනේ. මේක තුල ගමන් කරනකොට අපි අතින් වැරදි වුණාද අපි උන්වහන්සේගේ මාර්ගයෙන් ගිලිහුණාද එතනදිම ආපහු හැරෙන්න ආපහු හැරෙනකොට උන්වහන්සේගේ අපි දන්නේ අපේ ජීවිතේ කොතන වරදීද කොහොම වෙයිද කියන්නේ අපි දන්නේ හැබැයි උන්වහන්සේ අද කතා කරන්නේ ඉස්සරහට වෙන්න පුළුවන් හැබැයි උන්වහන්සේ මුලින්ම කතා කරේ එහෙම නොවෙන්න හැබැයි උනොත් උන්වහන්සේ අද දවසේදී කියනවා ප්‍රථමයෙන් ඔබගේ ආත්මික ඇස් ඉවර වෙලා තියෙන්න ඕනේ වැරදුණු තැන දැනගන්න ඕනේ ඊළඟට ඔබ මම දක්ෂ වෙන්න ඕනේ උන්වහන්සේ මේ මාර්ගය කියලා දුන්නා අපිට. මේ ආපු මාර්ගයනේ අපහුව වෙන්න දෙන්නේ. අපි දැක්ක යකුඩු අගුළු උන්වහන්සේ කඩපු හැටි. අපි දැක්ක උන්වහන්සේ මාවත් සමතලා කරපු හැටි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක අපිට කරගෙනම තමයි ආපහු ගියොත් ආපහු එන්න වෙන්නේ. ඒ වුණාට උන්වහන්සේ කියන ඔබට හැකියාව උන්වහන්සේ දීලා තියෙනවා. ඔබට ඒ දේ උන්වහන්සේ පෙන්නලා තියෙනවා. ඉතින් ඊළඟ කාරණේ විදිහට උන්වහන්සේ පෙන්නනවා මේ පාටු මාර්ගය සහ මේ තුල ආපසු හැරීම තුල ආපහු උන්වහන්සේ තුලට එන්න නම් ඒක ලොකු කාර්කශ මාර්ගයක් සහ මේ කතා කරන මේ උන්වහන්සේ දෙන සභාවට දෙන හැම වචනයක්ම ඔබ අභ්‍යන්තරයේ ගැඹුරු තැන්වල හැම දෙයක්ම හදවතේ ධාරණය කරලා තියාගන්න කියලා. ඊළඟට එතකොට මේ මාර්ගය තුල උන්වහන්සේ මේ පෙන්නපු දේවල් ආපසු හැරීම ගැන පෙන්නවා ආපසු හැරීලා උන්වහන්සේ තුලට ගමන් කළ යුතු ආකාරය උන්වහන්සේ පෙන්නවා පශ්චාත්තාපය තමයි ආපසු හැරීමට කළ යුතුම දේ ආපසු හැරෙන්න කලින් අපි පශ්චාත්තාප වෙන්න ඕනේ පශ්චාත්තාප වෙලා හැබැයි උන්වහන්සේ ඉන්න තැනට අර කලින් කතා කරා වගේ කිලෝමීටර් 1000 අපි ගමන් කරගෙන පැමිණිය යුතුම තමයි. ඉතින් මේ හීනය තුලින් උන්වහන්සේ පෙන්නපු දෙයක් ආපසු හැරෙන්න නැතුව ඉස්සරහට අපි ගමන් කරන්න ඕනේ කිසිම මොහොතකදී උන්වහන්සේ අපගේ ජීවිත තුලින් අපේ සබාව තුලින් අයින් කරන දේවල් අපේ ජීවිත තුළට නැවත ගෙන්න ගන්න අපි try කරන්න එපා. අපි අපේ පෞද්ගලික ජීවිතේ වේවා අපි උඩගු වෙන තැනක් වේවා අපේ අකීකරු වෙන තැනක් වේවා එහෙම තැන් උන්වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා නම් එහෙම වෙන්න එපා කියලා. හැබැයි අපි ආයේ එහෙම වෙනවා නම් අපි අර ආපහු හැරෙනවා හා සමාන දෙයක් කරන්නේ. හැරෙනවත් එක තමයි කරන්නේ. මොකද උන්වහන්සේ පෙන්නපු මාර්ගයෙන් අපි හැරෙනවා. හැරුණොත් ඔබගේ මගේ කාලය වැඩි වෙන්න පුළුවන්. උන්වහන්සේ ඔබව මාව එක්කගෙන යන දවස් වැඩි වෙන්න එක්කගෙන යන තැනට අපිට යන්න ප්‍රමාද වෙන්න පුළුවන්. අපිට යන්න බැරි වෙන්නත් පුළුවන් ප්‍රමාදය තුල. එතකොට ඊළඟට අවසානයේ ඒ තුල දිගට ගමන් කරන්න අපි මරණයට ලං වෙනවා. එහෙම නැත්නම් ඒකේ කෙලවර මරණය වෙන්න පුළුවන්. ඊළඟට එහෙම වුණොත් අපි ආපහු උන්වහන්සේ තුලට එන්න ඕනේ කොහොමද කියලා උන්වහන්සේ අද දවසේදී කතා කරනවා. මේ සියලු දේ උන්වහන්සේ දෙනවා මේ හීනය තුලින්. ඉතින් අද දවසේදී අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේ පෙන්නපු දේවල් උන්වහන්සේ මේ සභාවට කතා කරපු දේවල් සහ උන්වහන්සේ ඉදිරියට අපි වෙනුවෙන් උන්වහන්සේ කියලා තියෙන දේවල් වෙනුවෙන් අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙලා යාඥා කරමු.